උසස් පෙළ භෞතික විද්‍යාවේ පාඩම තමයි චුම්බක ශාස්ත්‍ර කියලා කියන්නේ. ඒ චුම්බක ශාස්ත්‍ර කියන පාඩමේ එක කොටසක් තමයි විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කියන්නේ. ඒ විද්‍යුත් චුම්බක ප්‍රේරණය යටතේ අපි අධ්‍යයනය කරනවා ලෙන්ස් නියමය සහ ෆැරඩේ නියමය. මේ ලෙන්ස් නියමය සහ ෆැරඩේ නියමයෙන් ප්‍රකාශ වෙන්නේ මොකක් හරි සන්නායකයක් අසල චුම්බක ශ්‍රාවය වෙනස් වීමේදී එම සන්නායකයේ දෙකලවර විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වීම ගැන. මේ සංසිද්ධිය පාවිච්චි කරලා දැන් ලෝකයේ නිර්මාණ කීපයක් සිද්ධ කරලා තියෙන එකක් තමයි ඔය වයර්ලස් එක. තව මම අද මේ විස්තර කරන්නේ ATM කාඩ් එකක් කොහොමද මේ නියමයේ භාවිතා කරලා වැඩ කරන්න කියලා. දැන් අපේ ATM කාඩ් එකක් ගත්තම ATM කාඩ් එක තියෙනවා ප්‍රධාන වශයෙන් කොටස් තුනක්. හරිද? එකක් තමයි අර SIM එක වගේ කොටස. අනිත් එක තමයි අර චුම්බක පටිය කියන එක. තුන්වෙනි එක තමයි ඕක අපිට පේන්නේ නැහැ. ඒකේ තියෙන අභ්‍යන්තරේ කොයිල් එක. ඒ වගේම තමයි ATM කාඩ් එකක් භාවිතා කරන්න පුළුවන් ක්‍රම තුනකුත් තියෙනවා. එකක් තමයි එතකොට ගියාට පස්සේ මොන හරි භාණ්ඩයක් මිලදී ගත්තම අයකම විසින් අර තමන්ගේ අතේ තියෙන යන්ත්‍රය ඒ යන්ත්‍රය මගින් කාඩ් එක ස්වයිප් කරන්න පුළුවන්. ඒ දෙවෙනි ක්‍රමය තමයි කාඩ් එක උඩින් ටැප් කරන්නේ. තුන්වෙනි එක තමයි කාඩ් එක පේමන්ට් කරන මැෂින් එකට ඉන්සර්ට් කරනවා. නැත්නම් ඒකම තමයි අපි භාවිතා කරන්නේ ATM යන්ත්‍රයට අපි ගිහලා මුදල් ලබා ගන්නකොට කාඩ් එක ඇතුළත් කරනවා. එතකොට මේ එක එක අවස්ථාව ක්‍රියාත්මක වෙන ඉතින් මම ඔයාලට කියන්නම්. පළවෙනි එක ගත්තම ස්වයිප් කරනකොට වෙන්නේ කාඩ් එකේ තියෙනවා චුම්බක පටිය. අයකැමි ගාව තියෙන මැෂින් එකේ තියෙනවා. මම කියන්නේ ATM යන්ත්‍රය ගැන නෙවෙයි. අපි අර පේමන්ට් කරද්දී භාවිතා කරන මැෂින් එක. මැෂින් එකේ තියෙනවා කොයිල් එක. මම ATM කාඩ් එක අරගෙන ওই මැෂින් එක දිගේ මෙහෙම ඇදගෙන යනකොට වෙන්නේ සන්නායකයට දැනෙනවා තමන්ගේ චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා. අන්න ක්‍රියාත්මක කරන ලෙන්ස් නියමයේ සහ ෆැරඩේ නියමය නිකුත් වෙන විදුලියක් සන්නායක. ඒ නිකුත් වෙන විදුලියත් ඒකාකාර විදුලියක් නෙවෙයි. කාඩ් එක අදිද්දී සන්නායකයෙන් කරන්ට් එක හැදෙනවා නැති වෙනවා හැදෙනවා නැති වෙන එක අර එක බිඳුව කියලා තමයි කරන්ට් එක නිෂ්පාදනය වෙන්නේ. ඒ කරන්ට් එක මැෂින් එක දත්ත විදියට අරගෙන එක බිඳුව විදියට අරගෙන අවශ්‍ය කර දෙනවා සිද්ධ වෙනවා. දෙවෙනි ක්‍රමය තමයි කාඩ් එක ටැප් කරන එක. පේමන්ට් කරද්දී මැෂින් එක උඩට මෙහෙම කාඩ් එක අල්ලනවා. එහෙම කාඩ් එක ඇල්ලුවම වෙන්නේ මැෂින් එකේ තියෙනවා චුම්බකයක්, විද්‍යුත් චුම්බකයක්. ඒ විද්‍යුත් චුම්බකයේ දිශාව නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. කාඩ් එක ඇතුලේ තියෙන අභ්‍යන්තර අපිට පේන්නේ නැතිව කොයිල් එක. කොයිල් එකට දැනෙනවා. කාඩ් එක ඇතුලේ තියෙන කොයිල් එකට දැනෙනවා. තමන්ගේ අසල තියෙන චුම්බකයේ දිශාව වෙනස් වෙන බව. ඒ කියන්නේ චුම්බක ශ්‍රාවය වෙනස් වෙන බව. අන්න කොයිල් එක තුල කරන්ට් එකක් නිෂ්පාදනය වෙලා කාඩ් එකේ තුල තියෙන අර SIM කාඩ් එක වගේ තියෙන ඒ SIM කාඩ් එක ඇක්ටිව් වෙන පටන් ගන්නවා. ඒ කියන්නේ චුම්බක ශ්‍රාවය වෙනස් වීම නිසා කාඩ් එක ඇතුලේ තියෙන දඟරයේ කරන්ට් එකක් නිෂ්පාදනය වෙලා කාඩ් එක ක්‍රියාත්මක වෙනවා. එහෙමත් ගණන් සිද්ධ. තුන්වෙනි එක තමයි ATM මැෂින් එකට නැත්නම් අයකැමි ගාව තියෙන මැෂින් එකට කාඩ් එක ඉන්සර්ට් කරන එක, ඇතුළත් කරන එක. ඒ අවස්ථාවේදී නම් වෙන්නේ අර කාඩ් එකේ තියෙන SIM පතට විදුලිය කෙලින්ම ලැබිලා ක්‍රියාත්මක වෙලා ගඳුර සම්පූර්ණ වෙනවා.